ලස්සන ඩාන්ස් එකක් බලන්න අපි හදන්නේ. දොයි කිය කිය මලංගින් දැනුනේ නෑ මගේ අම්මේ හාදුදන තරම් මාළඟට අරන් හිතාගන්න බෑ මට කොච්චරද ආදරේ අම්මා වගේද මං ඇහුවත් නේද දන්නේ තාත්තා වගේද මං ඇහුවත් කඳුළු සලන්නේ අම්මා මකිනුම් නාඩා ඉන්න එයයි තත්වල සන්නාදයක් ලබා දෙමු පුංචි දුවට. හාව ගියා කඩේ. එන්න බලන්න කඩේ යන්න හාව ටික.
හරි පටන් ගමු dance එක. හරි. ඕන දැන් ටීචර් පිළිම වෙච්ච නැති අය අයින් කරන්න ඕනේ. හරි පළවෙනි වතාවට අපි අවස්ථාවක් දෙනවා. මෙන්න මේ වතාවේ ඉඳලා සින්දුව නැවතුනාට පස්සේ පොඩ්ඩක් හරි හෙල්ලුනොත් තරංගයෙන් ඉවත් කරනවා. හරි පටන් ගන්නව ධර්මාම. හරි ඒ කට්ටිය ගන්න අම්මලා ගාවට ගන්න. ඉවත් වෙන්නේ අම්මලා ගාවට. හරි මේ පුතාගේ නම කියන්න. ටීචර් තමයි දරුවා අවුට් කරන්නේ තා පොඩ්ඩෙන්. දරුවා එහෙම අහුන්නේ නැහැ වැඩේට නේ. පිළිම කතා කරනවේ නේද? තා පොඩ්ඩෙන් ටීචර් දෙනවා වැඩේලා දරුවාට. හරි. Hands up. හරි දක්ෂයෝ ටිකක් ඉන්නේ. පහක් දාන්න පුතේ. හරි දැන් මම බලන්නේ මේ පැත්තේ හොඳටම hina වෙන්නේ කවුද කියලා. කොහොම බලන්න දත් පෙන්නන්න hina වෙන්න ලස්සනට. හරි තරගේ දිනපු 3 දෙනාට අපි තෑගි දෙමු. කවුද දිනුව 3 දෙනා? ගන්න පුතේ. බෙදා හදාගෙන කන්න ඕනේ අලුත් එක්ක. හරි. ඔන්න ඒ තරගෙත් ඉවරයි. ඕත් එක්ක. හරි. අත්පලසන් ආදයක් දෙමු අපේ පුංචි පැටවුන්ට. අපි බැලුවේ දරුවන්ගේ අවධානය ගැන තමයි තරගේ මුලින්ම අපි කිව්වා. පිළිමයක් වුණාම කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ නේද? පුංචි දූලා පුතාලට තාම මොනවා හරි දෙමු අපි. හරිද? ඒ දෙන අතරේ අපේ තව දුවෙක් ඉන්නවා ගීත ගායනා කරන්න. අපි එයාටත් අවස්ථාව දෙනවා. බොහොම පුංචි වයසේම ගීත ගායනා කරන්න හැකියාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. ඉතින් ඒ වුණත් මේ දියණියටත් ඒ අවස්ථාව ලැබුණා. වඳුරුම මධ්‍ය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ දුව. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා රුහුණුපුර ගායනතරු වේදිකාවෙන් නිරන්තරයෙන් ගීත ගායනා කරන පුංචි ගායන ශිල්පිනිය. ඔයාලගේ චූටි අක්කා කෙනෙක් ඔන්න එනවා මේ පැත්තට. අනන්‍යා සස්මිනී අක්කට තමයි අපි අවස්ථාව දෙන්නේ ගීත කිහිපයක් ගායනා කරන්න.
ඉරෙන් හදෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් අපට සැදුනා ප්‍රලෝකයේ සතුටු වෙන්න යාළුවේ අපට සැදුනා ප්‍රලෝකයේ සතුටු වෙන්න යාළුවේ
අනන්‍යා සස්මිනී අපේ ආදරණීය ගායන ශිල්පිනිය තමයි ගීත ගායනා කළේ. මේ මමත් සින්දුවක් කියන්න කියලා හැදුවේ නටනවද ඔය විදියට? මට ඉතින් ලස්සනට සින්දු කියන්න බෑ. ඒ වුණාට ඉතින් කොහොම හරි කියන්නම් අමාරුවෙන් හරි. හරි ඉක්මනට උදාරමාමේ සින්දුවක් දෙන්න වහින්න කලින්. උඩයි උඩයි කොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ පුංචි අපිත් එක මොහොතක් රජ උනි බාලේ පල දෙන්නා සිංහාසනයක් අටවා එහි රජ වෙන්නා යුක්තිය පසිදාලන්නට නඩු විසඳන්නා වැරදි සොයා රජු කාටත් රඬුවම් දෙන්නා රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි පිට යන්නා කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා එකින් එක පුරකාගෙන රජකම ගන්නා ඊ රජකම ගෙනියන හැටි තවම නොදන්නා රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි රජ්ජුරුවෝ උඩයි උඩයි කොල්ලෝ බිමයි බිමයි මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ පුංචි අපිත් එක මොහොතක් රජ උනි බාලේ
අද වෙන දුන්නා සත්‍ය නගලාදන් ගීත ගාපන් සත්‍ය නගලාදන් ගීත ගාපන් අතුරු මිතුරු තඹදිව තුරු රමණිය චින් 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 තොර පිට හදේ වතානේ රත්නත් නගී පිටිලි විමානේ සත්‍ය නගලාදන් ගීත කතා නාටක සමතිදුරානේ කිලට ප්‍රතුදනාලු චින් චින් තොර පිට හදේ වතානේ පියනේ ඔපෙන් ප්‍රථම කොටම කෙටියෙන් කියන්න කිව්වත් කෙටියෙන් කියන්න බැරි තරමට අද දවස මට වටිනවා. මම එහෙම කියන්නේ මම දුප්පත් මිනිස්සෙක්. මං හරි ආසයි මේ දරුවෝ එක්ක විනෝදයෙන් දරුවන්ගේ මූණට හිනාවක් ගෙන එන ලස්සන වැඩසටහන් සංවිධානය කරන්න ගොඩක් කැමති කෙනෙක් මම. ඒත් මම වගේම මං වටා ඉන්න මගේ ආදරණීය දෙමව්පියන්ටත් මහ විශාල ආර්ථික වාසි තියෙන පිරිසක් නෙවෙයි. ඉතින් ඒ නිසා නැත්තම් හුඟක් තැන්වල ලෝක ළමා දින සැමරුම් පෙර පාසල් මට්ටමින් බොහෝමත්ම ව්‍යාප්ත විදිහට පවත්වාගෙන යනවා. හැබැයි මට එහෙම කරන්න වත්කමක් ශක්තියක් නැහැ. එහෙම වෙලාවක හැමදාම මම දැනට වසර ගණනාවක කලින් ඉඳලා අපේ චාමර දිනේෂ් චාමර මහත්මයා අඳුරන්නේ වෙලාවකට දිනේෂ් කියනවා වෙලාවකට චාමර කියනවා කොහොම හරි දැන හඳුනගත්තු දවසේ ඉඳලා පුදුම ලෙන්ගතුකමක් පුදුම සහෝදරකමක් වෙලාවකට දරුවෙක් වගේ වෙලාවකට වැඩිහිටියෙක් වගේ පුදුමාකාර බැඳීමක් මේ චරිතයත් එක්ක මගේ තිබුණා. ඉතින් ඒ හින්දම වෙන්න ඇති ඇත්ත කතාව හැමදාම කියනවා දිනේෂ් මං ගොඩක් දුප්පත් මගේ පෙර පාසල දුප්පත් පුළුවන් උදව්වක් මට කරන්න කිව්වහම හැමදාම ඇවිල්ලා මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා සවුන්ඩ්ස් හැමදාම සපයන්නේ එයා තමයි කිව්වහම ගාන කීයද අහපුවම කවදාවත් ගානක් කියන්නේ ටීචර් තියනවා නම් කීයක් හරි දෙන්න කියලා විතරයි මට හැමදාම කියන්නේ. ඒකත් තියනවා නම් නැත්තම් කමක් නැහැ මං යන්නම් කියනවා. ඒක බයිසිකලේ තියාගෙන සවුන්ඩ්ස් ටික බැඳගෙන මෙතෙන්ට ඇවිල්ලා ඒ වැඩ ටික ඉවර කරගෙන කතාවක් බහක් නැතුව ඔළුව පහත් කරගෙන ආපහු යනවා. ඉතින් මිනිස්සු අතර දැකපු නැති මිනිස්සෙක් මං ඒ චරිතයෙන් දැක්කා. මේ ප්‍රදේශයට මං ආපු දවසේ ඉඳලා මේ වටපිටාවේ පුදුම වාසනාවන්ත වටපිටාවක් මගේ දරුවන්ට අපුරු කරන්න ලැබුණේ මේ වටපිටාවේ ඉන්නේ මිනිස් කමින් පිරිපුන් මිනිස්සු කොට්ටාසයක්. මම විශ්වාස කරනවා මගේ මනුස්සකම නිසා වෙන්න ඇති ඒ මිනිස්සුත් මාත් එක්ක ඒ විදිහට රොද බැඳගත්තේ. ඉතින් ඒක නිසා අද මට සුවිශේෂීම දවසක් මගේ දරුවන්ගේ මූණට ලස්සන හිනාවක් ගේන්න දිනේෂ් මහත්තයා ප්‍රමුඛ මේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් එකම දවසයි